අයිබෝන් ඔයා මේක තුල ඉන්නේ මිස්ටර් ස්ටීවන් කියන තවත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ මෙච්චර කාලයක් YouTube කරලා සක්සස් වෙන්න බැරි වෙච්ච කෙනෙකුට ඔන්න YouTube වගේම තවත් platform එකක් ඇවිල්ලා තිනවා Rumble කියලා. Rumble කියන platform එකේ හරියටම account එකක් create කරලා මාසෙට $1000 2000ක් වුණත් හොයන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ Rumble කියන platform එකේ කොහොමද හරියටම account එකක් create කරගන්නේ කියලා. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. ගිහලා බලමු කොහොමද හරියටම account එකක් create කරගන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් ඔන් කරගන්න එක. ඉතින් මම Google Chrome කියන බ්‍රවුසර් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි අරන් එන්නේ. මෙතනදී ඔයාලා සර්ච් බාර් එකේ සර්ච් කරන්න rumble.com කියලා. ඉතින් YouTube වගේම ඉන්ටර්ෆේස් එකක් තමයි rumble.com එකේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ rumble.com කියන වෙබ්සයිට් එක. ඉතින් මේකත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්. YouTube වගේම 2013 තමයි ආරම්භ කළ තියෙන්නේ. නමුත් YouTube තරම් ජනප්‍රිය වුණේ නැහැ. හැබැයි මේ වෙනකොට ඔයාලට පේනවාදී මේ Rumble එකත් හොඳට ඉන්කම් ගෙවනවා. ඒ නිසා තමයි ගොඩක් අය මේ වෙනකොට accounts හදන්නේ. බොහෝ දුරට Rumble platform එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ලංකාවේ අය නෙවෙයි. ඒ නිසා ඉංග්‍රීසියෙන් වීඩියෝ කරන්න පුළුවන් තරම් try කරන්න. මොකද ඉංග්‍රීසියෙන් කරන වීඩියෝ ගොඩාක් viral යනවා. ඉතින් අපි බලමු Rumble account එකක් කොහොමද මේකේ හරියටම දැන් හදාගන්න කියලා. මේ ඉන්ටර්ෆේස් එක වල වෙනවා ඇති sign up කියලා මෙන්න මෙතන option එකක් තියෙනවා. මේ option එක මම එකපාරම මේ විදිහට click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පුංචි question ටිකක් අහනවා. ඉතින් මම මේ විදිහට fill කරගන්නම්. මෙතන පළවෙනිම තියෙන name කියන තැන ඔයාලා type කරගන්න ඕනේ ඔයාලගේ account එකට දෙන නම. ඉතින් මම මෙතන type කරගන්නවා red cap කියලා. ඊට පස්සේ අහනවා ඔයාලගේ user name එක. මම මෙතන user name එක මේ විදිහට දෙනවා. ඊට පස්සේ ඔයාලා අහනවා password එකක්. මෙතන ඔයාලා strong password එකක් දෙන්න. ඉතින් මම මේ විදිහට password එක type කරගන්නවා. then ඉතින් අහනවා retype password. ඔයාලා ඉස්සලා දීපු password එක නැවත වතාවක් මෙතන type කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඔයාලා අහනවා email address එකක්. මෙතනදී ඔයාලා දැන් පාවිච්චි කරන email address එකක් මෙන්න මෙතන type කරගන්න. මම copy කරගෙන ආවා මගේ email එක. මම මේ විදිහට paste කරගන්නවා. නැවත වතාවක් retype email address කියලා කියනවා. ඔයාගේ email address එක මෙතනින් copy කරලා නැවත වතාවක් මෙතන paste කරගන්න. ඊට පස්සේ අහනවා අපෙන් ඔයාලගේ country එක මොකක්ද කියලා. ඉතින් මෙතන මේ විදිහට ශ්‍රී ලංකා කියලා එනවා. ඒක එකපාරක් මේ විදිහට දෙන්න. ඊට පස්සේ අහනවා මගේ birthday එක. ඉතින් මම මෙතන මගේ birthday එක තෝරලා දෙනවා. මෙතන ඔයාලගේ gender එකක් තෝරලා දෙන්න. optional field කියලා තියෙන්නේ. මෙතන ඔයාලා කැමති නම් පුරවන්න. වැදගත්ම නෑ කියලා තමයි මෙතන විස්තර ටික තියෙන්නේ. ඔයාලගේ city එක, address එක, postal code එක, phone number එක වගේ මෙතන දීලා verify කරගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් තියෙනවා මෙන්න මෙතන ටික් එකක් දාන්න එකක්. මම මේක කලින් කියවලා තිනවා. ඔයාලට ඕන නම් මේක කියව ගන්නත් පුළුවන්. ඉතින් මම දැන් ටික් එක දාලා register කියන එක ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලට congratulations කියලා මෙන්න වගේ message එකක් එයි. ඔයාගේ password එක කැමති නම් save කරගන්න නැත්නම් login වාරයක් ගන්න ඔයාලට username සහ password මෙතෙන්ද දීලා තමයි log වෙන්න වෙන්නේ. ඊට පස්සේ මෙතනින් කියනවා you have successfully registered. Please check your emails to active your account කියලා. මම යනවා මගේ email account එකට. බලමු Rumble එකෙන් මට email එකක් එවලා තියෙනවද කියලා. ඉතින් මේ විදිහට තියෙනවා මට email එක ඇවිල්ලා මම click here to active your account එක එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ කුංචි වෙලාවක් ගිහලා වලට මෙන්න මේ වගේ message එකක් එයි. continue to Rumble කියන එක එකපාරක් click කරගන්න. ඉතින් ඔන්න ඔය එනකොට ඔයාලා account එකක් හදලා ඉවරයි. YouTube එක වගේම ඔයාලා වෙනදි profile picture එකක් මෙතන පෙන්නනවා. මේක එකපාරක් click කරගත්තට පස්සේ මෙතන තියෙනවා account options කියලා. මේක එකපාරක් මේ විදිහට click කරගන්නවා. ඔයාලා වෙනදි ඔයාලා ඉස්සලා දීපු විස්තර ටික මෙන්න මෙතෙන්ද පෙන්නනවා. ඉතින් මෙතන තියෙනවා privacy ටිකක්. ඔයාලා මේක කියව ගන්න මම කලින් කියවලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඊට පස්සේ පේනවා ඇති profile picture එකක් add කරන්න තියෙනවා. upload photos කියන තැන මේ විදිහට එකපාරක් click කරගන්න. click කරලා ඉවරලා ඔයාලා යන්න ඔයාලගේ profile picture එක තියෙන තැනට. මේ තියෙන මගේ profile picture එක. මෙතන profile picture එක add කරලා ඔයාලට තියෙනවා මෙතන tick එකක් දාන්න තියෙනවා. මේ tick එක එකපාරක් මේ විදිහට click කරගන්න. ඊට පස්සේ මේ විදිහට profile picture එක add වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ banner එක add කරගන්න. ඉතින් මෙතන තියෙනවා upload backspace කියලා. මෙතන එකපාරක් click කරගත්තට පස්සේ ඔයාලව නැවත වතාවක් ඔයාගේ කම්පියුටර් එකට අරන් යනවා. එතනදී ඔයාලා banner art එක මෙන්න මෙතෙන්ද add කරලා මෙතන tick එක දාගන්න. ඉතින් ඔයාලා banner art එකයි profile picture එක add කරගෙන ඉවරයි. මෙතනදී ඔයාලගේ description එකක් තියෙනවනේ ඒක දෙන්න පුළුවන්. මම දැනට ඒක දෙන්න යන්නේ නැහැ. ඊට පස්සේ social media add කරගන්න පුළුවන් මෙන්න මෙතෙන්ද add කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන update කියන එක දෙන්න. තව විස්තර ටිකක් තියෙනවා. දැනට ඔයාලා කියව ගන්න. account එකේ විස්තර ටික නොච්චරයි. ඊට පස්සේ මම
රිෆ්‍රෙෂ් කරලා ඔයාලට පෙන්නන්න මෙන්න මේ විදිහට තමයි මගේ account එක පෙන්නන්නේ. subscribe ලා නෙවෙයි ඉන්නේ followers ලා තමයි මේ account එකේ ඉන්නේ. ඉතින් මම home එකට යනවා මේ විදිහට. ඔයාලට පුළුවන් Rumble හරහා ලොකු ගාණක් මාසෙට උපයන්න. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉස්සරහට මම ඔයාලා වෙනුවෙන් මේ වගේ වීඩියෝ සීරීස් එකක්ම ගෙනවා. එහෙනම් අද නම් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.